හිතවතුනි ලංකාවේ නීතියක් තියෙනවා. හිටපු ජනාධිපතිවරුන් උසාවි වැරදිකරු වෙලා තියෙනවා. ලංකාව බංකොලොත්වීම සම්බන්ධයෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරු කිහිප දෙනෙක්ම උසාවියෙන් වැරදිකරු වෙලා තියෙනවා. ඉදිරියේදී අන්න ඒ නීතිය හමුවට වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකට එරෙහිව නඩුවක් වැටෙන නියමිතයි හිතවතුනි. ඒ හේතුව තමයි මේ ව්‍යසනයේ කල්තියක් දැන තිබියදීත් ඊට අවශ්‍ය සැලසුම් සම්පාදනය නොකර සිටීම. වගකින් පැහැරහැරීම සම්බන්ධයෙන් අනුරට විරුද්ධ විපක්ෂය නීතිය හමුවට යන බව අපට දැනගන්න ලැබුණා. හිතවතුනි අපි එදා ඉඳන් කිව්වා මේක සමූහ ඝාතනයක් කියලා. මම දැන් කියන්නම් ඒක උනේ කොහොමද කියලා. නොවැම්බර් 12 වෙනිදා වන විට මේ අයහපත් කාලගුණයට අදාළ තොරතුරු රජයට ලැබෙනවා. අපි දැක්ක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඒ බව කියා සිටියා. ඒත් ඔබ නොදන්න කාරණයක් තමයි හිතවතුනි මම දැන් කියන්න යන්නේ. 16 වෙනිදා වෙනකොට මේ සියලුම ජලවිදුලිය ජනනය කරන ජලාශවල ඉංජිනේරුවරු විසින් ජලධාරිතාව වැඩි වන බව පවසා ජලය මුදා හැරිය යුතු බව පවසා තිබෙනවා. කොත්මලේ රාජාංගනයේ මාදුරුවේ උඩවලව ලුණුගම්බේර මාවිල්ලාරු ඇතුළු ජලාශ 8ක ජලධාරිතාව වැඩි වන බැවින් මේ ඉංජිනේරුවන් ඉහළින් අවසර ඉල්ලා තිබුණා ජලය මුදා හරින්න. මිත්‍රෝනි කියන්න දුකයි. ඒ ඉංජිනේරුවන්ට අවසර ලැබෙන්නේ නැහැ. එසේ අවසර නොදී මහවැසි පටන්ගෙන තත්ත්වය බරපතල වන විට මේ ජලාශ 8ම ජලය එකවර මුදා හැරිය මිත්‍රවරුනි. ඔව් ජලාශ 8ක් එකවර. එක පැත්තකින් මිලිලීටර් 500කට ආසන්න මහ වැසි වැටෙනවා. අනෙක් පැත්තෙන් ජලාශවල වාන් දොරටු ඇරෙනවා. ගංගාවලට දරා ගන්න බැරි තරම් වතුරක් එකතු වෙනවා. ඒ ගංගා පිටාර ගලනවා. කොයි තරම් ඉක්මනට වතුර වැඩි වුණාද කියනවා නම් හිතවතුනි සමහර මිනිසුන්ට යට තට්ටුවේ තිබුණු බඩු උඩ තට්ටුවට ඇද ගන්න බැරි වෙනවා. අඩුම ගානේ Tamanගේ ඇල්බම් එකක්වත් උඩ තට්ටුවට ගෙනියන්න බැරි වෙච්ච මිනිස්සු ඉන්නවා. පණිවිඩය ලැබී උඩ තට්ටුවේ ඉඳන් පහළට එද්දී වතුරෙන් ගෙවල් යට වෙලා ඉවරයි. හිතවතුනි ගඟට දෙපැත්තකින් වතුර එන්න පටන් ගන්නවා. එකක් වැස්සෙන් අනික වාන් දොරටුවෙන්. එච්චර ඉක්මනට වතුර එද්දී මිනිස්සුන්ට එළියට බැහැ ගන්න බෑ. ආරක්ෂක ස්ථානවලට යන්න බෑ. අන්න ඒකයි අපි කියන්නේ මේක සමූහ ඝාතනයක් කියලා හිතවතුනි. පාස්කු ප්‍රහාරය වලක්වා ගත්තේ නෑ කියන එක වගේම වලක්වා නොගත්ත ව්‍යසනයක්. හිතවතුනි රාජාංගනයේ පමණක් වාන්දොරටු 30ක් තියෙනවා. දවස් කීපයක් තුළදී ක්‍රමානුකූලව වාන්දොරටු විවෘත කරනවා වෙනුවට එක පාරටම මේ ජලාශ 8න් ජලය මුදා හරිනවා. මාවිල්ලාරු ජලාශයට දරාගත නොහැකි තරම් වතුර එකතු වෙද්දී එහි ඉංජිනේරුවරුන් පුළුවන් තරම් ඉල්ලා තිබෙනවා මේ වාන්දොරටු විවෘත කරන්න අවශ්‍යයි කියලා. ඒත් අපිට ලැබුණු තොරතුරු අනුව ත්‍රිකුණාමලේ මාලිමා මන්ත්‍රී රොෂාන් අක්මීමන කියන මහා ප්‍රඥයා ඊට අවසර දීලා නැහැ හිතවතුනි. මේ ජලාශය 3 තැනකින් පුපුරනවා. පවුල් 25000ක් අනාථ වෙනවා. මිනිස්සු මැරෙනවා. මේක හිතාමතා කරපු ඝාතනයක් නෙමෙයිද? දැන් ඔබට ප්‍රශ්නයක් ඇති නේද? ඇයි මේ අය වාන් දොරටු අරින්න අනුමැතිය දුන්නේ නැත්තේ කියලා? මම දැන් කියන්නම් ඒ කතාව හිතවතුනි. මෙයාලට ඕනෙ වුණා රටේ විදුලිය ඩීසල් වලින් නඩත්තු නොකර ජල විදුලියෙන් දුවවන්න. සල්ලි ඉතුරු කරගන්න. මහා භාණ්ඩාගාරේ පුරවගන්න. එහෙම පුරවගෙන මහා පුරසාරම් දොඩවන්න. සට්ටමියන්ට පෝස්ට් දාන්න මාතෘකා හදලා දෙන්න. ඩෝබින්ට කට උල් කර කර ආර්ථිකය පිළිබඳව ඔන්ලයින් පාඩම් කියලා දෙන්න. අනුර ඔයා මාරයි. දුප්පත් මිනිහගේ පැලැන්තියෙන් ආව ගොවි පුතාගේ ආණ්ඩුව. ඔහේ රම්මණ්ඩගේ පුතා මට අහන්න තියෙන ඡන්දෙ දීපු ගවරැලගෙන් උඹලගේ මාරුව හොඳද කියලා. අනුර තමුසේ මහා භාණ්ඩාගාරයේ පුරවගත්තේ මිනිස්සුන්ගේ මලමිනි උඩින් ඇවිල්ලා. හැබැයි තමුසේගේ අතේ ලේ ගෑවිලා නැහැ. තමුසේගේ අතේ මඩ ගෑවිලා. අහිංසක මිනිස්සුන්ගේ ජීවිත හොරකම් කරපු ඒ මඩ පැල්ලම් තමුසේට හොදන්න බෑ. තමුසේ උතනට ආවෙත් මඩ ගහලා. තමුසේ උතන රැක ගන්න හදන්නෙත් මඩ පාවිච්චි කරලා. මුන් මොන තරම් තක්කඩිද හිතවතුනි. එච්චර දේවල් සිද්ධ වෙලත් හදිසි නීතිය කැඳවන්න පරක්කු කරනවා. මේ සිද්ධිය වෙලා පැය 48කටත් එහා ගිහින් තමයි හදිසි නීතිය පනවන්නේ. එහෙම හදිසි නීතියක් නැතුව කිසිම රජයේ නිලධාරියෙකුට මුදල් පරිහරණය කරන්න බෑ. ඒකට සර්කියුලර් එකක් එහෙම නැත්නම් චක්‍රලේඛයක් ඕනේ. හැබැයි හදිසි නීතිය දාපු ගමන්ම ඒ සියල්ල අයින් වෙලා ප්‍රාදේශීය ලේකම්වරුන්ට මුදල් වැය කරන්න පුළුවන්. මේ වගේ තත්වයකදී අපිට වැදගත් වෙන්නේ චක්‍රලේඛද හිතවතුනි. අන්තිමට අස්සයෝ ගියාට පස්සේ ස්ථාලේ වහනවා. පැය 48කටත් පස්සේ තමයි හදිසි නීතිය කැඳවන්නේ. එතකොට වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි මිත්‍රවරුනි. හැබැයි මගේ රටේ මිනිස්සු සහ විපක්ෂය එකතු වෙලා විපතට පත් වුණු මිනිස්සුන්ට සහන සපයනවා.
වැදගත්ම කාරණය හිතවතුනි දැන් මේ තොරතුරු සියල්ල ජනතාවගෙන් වසන් කරන්න හදනවා. ගොන් තකතීරු වටගලය අද ලොකු කතා කිව්වේ බොරු තොරතුරු සමාජගත කරන අයව හිරේ දානවා කියලා. අන්න ඒ නිසයි. ඒ අපේ කටවල් වහන්න හිතවතුනි. උන්ගේ වැරදි වහගන්න පොලිස් මාධ්‍ය ප්‍රකාශකත් වටගලයටම හරියන කෙනෙක්. අපි නොදන්න නීතියක්ද මේ? ජීවිතාන්තය දක්වා හිරේ දාන්න? මේ ඔහෙලගේ 80ට 89 කැලෑ නීතියෙන් නෙමෙයි වටගල. එකක් මතක තියාගන්නා වටගල. තමුසෙලාට ආයේ අපේ කටවල් වහන්න බෑ. තමුසෙලා ඔක්කොටම අපි ජම්පර් අන්දවනවා. බලන්න ඒක හොඳට මතක තියාගනින්න. දැන් තියෙනවා විවිධ විදී අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍යවල විවිධ තැන්වල මං හිතන්නේ සත්‍ය විකෘති කරලා විවිධ අසත්‍ය ප්‍රචාර කටයුතු සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා අපි කියනවා එහෙම කරන සියලු දෙනාට දැනුම් දෙනවා අපි මේ ව්‍යාසනය පදනම් කරගෙන අසත්‍ය ප්‍රචාර කරන උදවියට ඒ සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්න අපි අමාත්‍යාංශත් එක්ක සාකච්ඡා කරලා තිනවා. ඒක නිසා මේ தත්ත්වය පාවිච්චි කරලා විකෘති කිරීම නම් කරන්න දෙන්න එපයි කියලා. ඇතැම් මාධ්‍ය සහ ඇතැම් තැනැත්තන් විශේෂයෙන් සත්‍යයෙන් තොර අසත්‍ය තහවුරු නොකරන ලද තොරතුරු සමාජගත වීමේ ප්‍රවණතාවයක් තිබීම. මෙමගින් විශේෂයෙන් මහජනතාව බියට පත්වීම එවැගේම කැළඹිල්ලට පත්වීම හරහා කටකතා සහ අසත්‍ය ප්‍රකාශ කිරීම ඉතාමත් වැරදි සහගත ක්‍රියාවක්. මෙම අතිවිශේෂ ගැසට් පත්වේ වගන්ති 20 සහ 21 ඉතාම පැහැදිලිව දක්වනවා කටකතාවක් හෝ අසත්‍ය ප්‍රකාශනයක් සංනිවේදනය කිරීම ප්‍රචාරය කිරීම පළ කිරීම සහ නිර්මාණය කිරීම වැරදි ක්‍රියාවක් බව. මෙමගින් මහජනතාව කැළඹීමක් මහජනතාව බියක් ඇතිවුණොත් ඒ පිළිබඳව ගරු මහාධිකරණයේ නඩු කටයුත්තකදී විභාග වීමෙන් අනතුරුව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳීමට හැකි වරදක් හැටියට මෙහි සුවිශේෂී වරදක් හැටියට ස්ථාපනය වෙනවා. කාර්යක්ෂම සේවයක් ලබා දීම වෙනුවෙන් මේ ආපදා තත්ත්වය කළමනාකරණය කරගනිමින් වේගවත් කාර්යක්ෂම යලි ගොඩනැන්වීමක් සඳහා අවශ්‍ය වෙන නීතිමය රැකවරණ සහ ප්‍රතිපාදන අවශ්‍යතාවය වෙනුවෙන් අප හදිස් නීතිය පනවා තිබෙනවා. මා මේ රටේ පුරවැසියන්ට එක සහතිකයක් ලබා දෙන්න කැමතියි. මෙම හදිස් නීතිය මෙම ආපදාව කළමනාකරණයට ලක් කර ගැනීම සහ කාර්යක්ෂම අපේ රට ගොඩනැගීම සඳහා ඉවහල් කරගන්නවා ඇරුණුකොට වෙනත් කිසිදු මර්ධනීය ක්‍රියාදාමයක් වෙනුවෙන් මෙම හදිස් නීතිය අපි උපයෝගී කරගන්නේ නැහැ.